සිංහල ලග්නහිමියන්ට 2024 මාර්තු මාසයේ කොහොමද කියලා බලමු අපි. මුලින්ම බලන්න ඕනේ සිංහල ලග්නහිමියන්ගේ ග්‍රහ පිහිටීම කොහොමද කියලා මේ මාසේ. කේතු ග්‍රහයා දෙවැන්නේ ගමන් කරනවා, චන්ද්‍රයා තුන්වැන්නේ ගමන් කරනවා, හයවැන්නේ කුජ සිකුරු ගමන් කරනවා, රවි බුධ ශනි හත්වැන්නේ ගමන් කරනවා, රාහු ග්‍රහයා අටවැන්නේ ගමන් කරනවා, ගුරු ග්‍රහයා නවවැන්නේ ගමන් කරනවා. ඒ විදිහට තමයි තියෙන්නේ. චන්ද්‍රයා දවස් 2:00 2:00ට කොටු වලට මාරු වෙනවා. මාසේ පටන් ගන්නකොට තුන්වැන්නේ තමයි තියෙන්නේ. ඉතින් ඒ ග්‍රහ පිහිටීම් එක්කම ඊළඟට රවි කුජ බුධ සිකුරු කියන ග්‍රහයින්ගේ මාරුවීම් කීපයකුත් තියෙනවා මේ මාසයේදී. ඒවත් අපි බලන්න ඕනේ. රවි ග්‍රහයා 14 වෙනිදා සහ 26 වෙනිදා යනවා මීන රාශියට සහ මේෂ රාශියට. ඒ කියන්නේ ඔබගේ 8 වෙන්නට සහ 9 වෙන්නට. ඊළඟට කුජ ග්‍රහයා 15 වෙනිදා කුම්භ රාශියට යනවා ඔබගේ 7 වෙන්නට. බුධ ග්‍රහයා 7 වෙනිදා මීන රාශියට යනවා. ඒ කියන්නේ ඔබගේ 8 වෙන්නට. ඒ වගේම 26 වෙනිදා ඔබගේ 9 වෙන්නට මේෂ රාශියට ගමන් කරනවා. ඒ වගේම සිකුරු ග්‍රහයා 7 වෙනිදා කුම්භ රාශියට ගමන් කරනවා. ඒ කියන්නේ ඔබගේ 7 වෙන්නට. ඊළඟට 31 වෙනිදා මීන රාශියට යනවා ඔබගේ 8 වෙන්නට. ඒ විදිහට තමයි මේ මාසේ ග්‍රහ පිහිටීම් තියෙන්නේ. මේ අනුව තමයි අපි ඔබගේ පලාපල කියන්නේ. ඔබට සුභ අසුභ මිශ්‍රව තියෙන මාසයක් තමයි මේ මාර්තු මාසය කියන්නේ. ඒ වගේම දැනගන්න ඕනේ ඔබ මේ මාසයේ ටිකක් ඔබට අතපසු වීම, අමතක වීම බහුල මාසයක් වෙනවා. ඒ නිසා හැම වැඩ කටයුත්තක්ම කරනකොට ටිකක් කල්පනාකාරීව වැඩ කරන්න වෙනවා. රැකියාව සම්බන්ධව හරි, ධනය සම්බන්ධව හරි, ගෙදර දොරේ වැඩ කටයුතු සම්බන්ධව ටිකක් අතපසු වීම හෝ අමතක වීම ආදිය සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ මාසේ ඔබ ජය ගන්න නම් ඒ දේවල් ටිකක් කල්පනාකාරීව වැඩ කරන්න වෙනවා. ධනය සම්බන්ධව කතා කරොත් මේ මාසේ ටිකක් ප්‍රවේශමෙන් වැඩ කරන්න, කියන්නේ ප්‍රවේශමෙන් වැඩ කටයුතු කරන්න වෙනවා. මොකද මුදල් ලැබීම වගේම වියදම් වීමුත් ටිකක් තියෙනවා. ඒ නිසා ටිකක් මුදල් සම්බන්ධව කල්පනාකාරීව වැඩ කරන්න වෙනවා. ඔබගේ ධනකාරක බුධ ග්‍රහයා 8 වෙන්නේ ගමන් කරනවා. ඒ කියන්නේ 7 වෙනිදාන් පස්සේ තමයි 26 වෙනිදා දක්වා මේ කාලේදී ටිකක් ධනය සම්බන්ධව ඔබට ගැටලු ඇති වෙන්න පුළුවන්. නමුත් 26 වෙනිදාන් පස්සේ හොඳයි. ඒ නිසා ඔබ කාට හරි ණය ගනුදෙනු ආදිය කරනවා නම් ටිකක් කල්පනාකාරීව කරන්න වෙනවා. ඒ වගේම ආයෝජන ආදිය කරනවා නම් ඒව ගැනත් ඔබ කල්පනාකාරීව හොඳට හොයලා බලලා කරන්න වෙනවා. ධනය සම්බන්ධව හොඳින් කල්පනාකාරීව වැඩ කරොත් තමයි ඔබට මේ මාසේ ජය ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම රැකියාව සම්බන්ධව කතා කරොත් මුල් සති දෙකෙන් පස්සේ ටිකක් ගැටලු ඇති වෙනවා. මුල් සති දෙකේ නම් හොඳ තත්ත්වයක් තියෙනවා රැකියාව සම්බන්ධව. ඒ වගේම 10 අධිපති සිකුරු ග්‍රහයා 7 වෙන්නට ගිහිල්ලා ශනි ග්‍රහයත් සමග යෝග වීම තමයි මේකට හේතුව. ඉතින් ඔබ රැකියා ස්ථානයේදී ටිකක් ආයතන ප්‍රධානිය සහ ආයතනයේ වැඩ කරන අයත් සමග ටිකක් කල්පනාකාරීව හොඳින් ගත කරන්න වෙනවා. නැත්නම් ඔබට රැකියා ස්ථානයේ ගැටලු ඇති වෙන්න පුළුවන්. මේක මුල් සති දෙකකින් පස්සේ තමයි ඇති වෙන්නේ. ඒ නිසා ඒ කාලේදී ඔබ වේලාවට රාජකාරී කටයුතු වලට ගිහිල්ලා නිසි විදිහට ඒ වැඩ කටයුතු කරොත් ඔබට මේ මාසේ ජය ගන්න පුළුවන් වෙනවා. විවාහය සම්බන්ධව ගත කරොත් රවි ශනි කියන ග්‍රහයන් 7 වෙනි ගමන් කිරීම ටිකක් ගැටලු සහගත වෙනවා. ඒ වගේම කුජ ග්‍රහයත් 5 වෙනිදාන් පස්සේ 7 වෙනිට පැමිණෙනවා. ඒකත් එච්චරම හොඳ තත්ත්වයක් නෙමෙයි. ඉතින් සමහරට ඔබගේ ගෘහ ජීවිතේ සතුට සමාදානය ආදී ඇති වෙන්න, කියන්නේ ගැටලු ඇති වෙන්න පුළුවන් ඒ සම්බන්ධව. ඒ නිසා පිටතින් ප්‍රශ්න ඇතිවීම හෝ වෙනත් මාර්ග වලින් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නිසා ඔබ කල්පනාකාරීව වැඩ කරන්න වෙනවා මේ මාසයේදී. විවාහ යෝජනා සම්බන්ධවත් හොඳින් හොයලා බලලා තීරණ ගන්න වෙනවා. විවාහ යෝජනාවට ඒවා හැම එකක්ම හොඳින් පිළිගන්නේ නැතුව ටිකක් හොයලා බලලා හොඳ නම් පමණක් තමයි කරන්න වෙන්නේ. ඔබගේ උත්පත්ති කේන්ද්‍රයත් මේකට බලන්න ඕනේ. උත්පත්ති කේන්ද්‍රයේ හොඳ ග්‍රහ පිහිටීම් තියෙනවා නම් එච්චරම ගැටලුවක් වෙන්නේ නැහැ.
ඒ අය හොඳින් කල්පනාකාරීව විවාහ යෝජනා සම්බන්ධව වැඩ කරොත් ඔබට ඒ දේවල් ජය ගන්න පුළුවන් වෙනවා. ඊළඟට අධ්‍යාපනය සම්බන්ධව කතා කරොත් අධ්‍යාපන කටයුතු කරන අයට මේ මාසේ හොඳයි. හොඳින් මේ වැඩ කටයුතු කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට විදේශ ගමන් ආදියත් යෙදෙනවා. ගොඩක් දුරට ඔබට ඒ කටයුතුත් හොඳින් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ මාසේ ඔබට සුබ දවස් මං කියන්නම්. ඒ කියන්නේ ඔබ මොනවා හරි වැඩ කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ අයට මාර්තු මාසේ 13, 14, 15, 16, 17, 18 කියන දවස් හොඳයි. ආයි මං කියන්නම් මාර්තු මාසේ 13, 14, 15, 16, 17, 18 කියන දවස් ඔබට සුබ ඵලගෙන දෙනවා. ඉතින් මොනවා හරි වැඩ කටයුත්තක් සම්බන්ධව ඔබ කරන්න ඉන්නවා නම් ඒ දවස්වල කරොත් ඔබට සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට තවත් දෙයක් තමයි නිවාස වගේ දේවල්, නිවාස ඉඩකඩම් ආදී සම්බන්ධවත් හොඳ තත්ත්වයක් තියෙනවා. ඒ වගේ දේවල් ඔබට සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. යම්කිසි කෙනෙක් නිවසක් විකුණන්න හෝ ඉඩමක් මිලදී ගන්න, වාහනයක් මිලදී ගන්න, විකුණන්න වගේ දේවල් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ දේවලුත් කරගන්න පුළුවන් වෙනවා මේ මාසයේදී. ඔබ හොඳින් හොයලා බලලා කල්පනාකාරීව කරන්න ඕනේ මේ මාසයේදී. ඉතින් මේ දේවලුත් ඔබට සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. මේ දේවල් තමයි ඔබට කියන්න තියෙන්නේ. ඔබ කල්පනාකාරීව හොඳින් නිවැරදි තීරණ ගත්තොත් අනිවාර්යයෙන්ම මේ මාසයේ ඔබට ජය ගන්න පුළුවන් වෙනවා. තෙරුවන් සරණයි ඔබට.